රෑබෝ විද්දි පාරායිනෙන් තකට සත්‍යය වුණාම අපේ කටට කෙලවුනන්න නැති කාගෙද. හීනියට කවපු රොටි කෑලි කරස් ගාල හැපෙන එලවලු රස පදමට දාපු මස් කැබලි එක්ක දුම් දම දමා මේසිට එන සුවඳ විතරක් මැති ඕනම කෙනෙක්ව කඩේ ඇතුළට ඇදලගන්න. ඉතින් මේ කතා කරන්න යන්නේ අපි හැමෝම පිස්සුවෙන් වගේ ආදරය කරන කොත්තු ගැන. ලංකාවේ අපිට කොත්තු කියන්නේ නිකම් කෑමක් නෙමෙයි. ඒක ලොකු හැඟීමක්. අපි හැමදාම රසකර කරකන මේ කොත්තුව පිටුපස තියෙන ඇත්තම කතාව. ඒ කියන්නේ කොත්තුව ඉපදුනේ කොහේද කොහොමද කියලා ඔයාලා කීයෙන් කී දෙනාද දන්නේ? අද අපි කියන්න යන්නේ කොත්තු ගැන ඔයාලා නොදන්න රසමරස ඉතිහාසය සහ ඒ රහස් ගැනයි. ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ කොත්තු කියන්නේ කොළමින් එහෙමත් නැත්නම් අලුත් කඩේ පැත්තෙන් ආපු කෑමක් කියලා. හැබැයි ඇත්තම කතාව ඒක නෙමෙයි. කොත්තු මුලින්ම බිහුනේ 1970 දශකයේ අගභාගයේදී. නැගෙනහිර පළාතේ මඩකලපුව හෝ ත්‍රිකුණාමලේ වරාය ආශ්‍රිතව නගරවල කියලා තමයි ඉතිහාස සාක්ෂි තියෙන්නේ. ඒ කාලේ මොහොදු වෙරළා අයින තිබිච්ච පුංචි තේ කඩවල දවස් අවසානයේ ඉතුරු වෙන පරාටා රොටි යපත යන නොදී පාවිච්චි කරන්න කඩහිමුව අපූර්ව උපක්‍රමයක් පාවිච්චි කරා. ඔවුන් කළේ ඉතුරුණු රොටි කෑලිවලට කඩේත් ඉතුරුලා තිබුණ එළවලු බිත්තර සහ මස් හොදි ටිකක් එකතු කරලා යකඩ තහඩුවක් උඩ දාලා පිහි හීනියට කපලා පාරිභෝගිකයන්ට කන්න දෙන එක. කොත්තු කියන වචනේ දෙමළ තේරුම කැපීම හෝ කොටන්න කියන එක. ඉතින් මේ විදියට දුප්පතාගේ බඩගින්න නිවන්න ඉතුරුණ කෑම්වලින් ආරම්භවුණු කොත්තුව අද වෙනකොට ලංකාවේ සුපිරිම වීදි කෑමක බවට පත්වේ කියලා එදා කවුරුවත් හිතන්න නැතුව ඇති. 80 දශකයේ වෙනකොට මේ කොත්තු කලාව නැගෙනහිරින් කොළඹට සහ රටේ අනිකුත් ප්‍රධාන නගරවලට වේගයෙන් ව්‍යාප්ත වුණා. කොළඹ ආපු කොත්තුව තවත් පෝෂණය වුණා. මුල් කාලේ සාමාන්‍ය කොත්තුවක් සහ බිත්තර කොත්තුවට විතරක් සීමා වුණත් ලාංකිකයෝ Tamanට ආවේනික විදියට මේකට එක එක අත්දැක බැලීම් කරන්න පටන් ගත්තා. අටට සැරට කන්න කැමතියට නයිමිරිස් කොත්තු, කිරි රසට පෙරේතයට චීස් කොත්තු, වගේම රොටි කෑලි ලොකුවට කපලා හදන ඩොල්ෆින් කොත්තු බිහි වුණෙත් ඒ අනුවයි. ඒ විතරක් නෙමෙයි රොටි වෙනුවට ඉන්දියාප්ප දාලා හදන ඉන්දියාප්ප කොත්තු, පාන් කෑලි වලින් හදන පාන් කොත්තු වගේම අද වෙනකොට නූඩල්ස් මැකරෝනි පවා කොත්තු විදියට කපන්න කඩවල් වල පුරුදු වෙලා ඉන්නවා. ඒ කියන්නේ අපේ මිනිස්සුන්ට ඕනෙම කෑමක් කොත්තුවක් බවට පරිවර්තනය කරන්න පුළුවන් පුදුම දක්ෂතාවයක් තියෙනවා. කොත්තු කියන්නේ දැන් නිකම් බඩගින්න නිවන කෑම විතරක් නෙමෙයි. ඒක ලංකාවේ සංස්කෘතියේම කොටසක් වෙලා ඉවරයි. රෑබෝලා යාළුවෝ සිට් එකත් එක්ක ක්‍රිකට් මැච් එකක් බලලා නැත්නම් බයික් රවුමක් ගිහලා නැත්නම් රෑ 12ට එකට එකතු වෙලා මචං කොත්තුවක් කමුද කියලා ඇහෙදි දැනෙන සතුට ලාංකික අපිට විතරක්ම පොදු එකක්. කොත්තු කඩේ ළඟ තියෙන සජීවී බව යකඩ තහඩුවට තහඩු දෙකෙන් තලනකොට තියෙන සද්දේ ඒකෙන් පිටවෙන දුම සහ සුවඳ මේ හැමදේම අපේ රාත්‍රී ජීවිතයට අමුතුම ගැම්මක් එකතු කරනවා. ලෝක කොහේවත් නැති මේ කොත්තු සංස්කෘතිය බලන්න අද වෙනකොට විදේශීය සංචාරකයෝ පවා ලංකාවට එන්න පෙළඹිලා තියෙනවා. ලංකාවට එන ඕනෑම විදේශිකයෙක් නොවරදවාම රස බලන කෑම ලයිස්තුවේ අංක 1ට තියෙන කොත්තුව. කොත්තුවක් රස වෙන්න ප්‍රධානම හේතුව මොකක්ද කියලා දන්නවද? ඒ තමයි ඒකට දාන හොදි එක. කොත්තු රොටුයි කෑලිවලට හොඳට උරාගෙන එක පදමට තැම්බෙනකොට තමයි නියම රස එන්නේ. කොත්තු බාස් කෙනෙක් කොත්තුවක් කපන දිහා බලන් ඉන්න එකත් එක විදිහක කලාවක්. ඔවුන් ඉතාම වේගෙන් තාලයකට රිද්මයකට අනුව තමයි ඒ පිහි දෙක හසුරුවන්නේ. සමහර වෙලාවට පළපුරුදු කොත්තු බාස්ලා සින්දුවල තාලෙට පවා කොත්තුව කපන ඔයාලා දැකලා ඇති. ඉතින් එදා වෙරළයින පුංචි තේ කඩයකින් පටන් ගත්ත කොත්තුව අද වෙනකොට තරුපහේ හොටෙල් වල පවා ඉහළම වෙනකට විකුණන සුපිරි කෑමක් වෙලා ඉවරයි. ඉච්චර වෙලා කොත්තු ගැන අහගෙන ඉද්දි ඔයාලටත් කොත්තුවක් කන්න ආස හිතුණා නේද? ඉතින් ඔයාලත් වැඩියෙන්ම කන්න කැමති මොන වගේ කොත්තු වර්ගයක්ද? චිකන් කොත්තුද, නයිමිරිස් කොත්තුද, නැත්නම් චීස් කොත්තුද? ඔයාලගේ ආසම කොත්තු වර්ගය සහ ඔයාලා සාමාන්‍යයෙන් කොත්තු කන්න යන සුපිරිම කඩේ නම පහලින් කමෙන්ට් කරන් යන්න. මේ වගේ ලංකාවේ කෑම බීම සහ රසවත් තොරතුරු ගැන දිගටම දැනගන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් රසවත් වීඩියෝකින් ඉක්මනටම හමු වෙමු. ඔබට සුබ දවසක්.